අද අපි කට්ටියම යනවා හබරන. ශාරදලා යනවා හබරනට. අපි ත්‍රිකුණාමලේ ඉඳන් ඒ නිසා හබරන යන්න හිතුවා. අපිට එන්න කිව්වා සීගිරි ඉස්සරහට. මයි, වැයයි, කනුරයි, දුමිදුයි අපි කට්ටියම යනවා ශාරද හොයාගෙන. මං හිතුවා මේ ගමන පොඩි වෙනසක් කරන්න කියලා. හැමදාම ඔයාලට මගේ කච අහන්න තියෙනවනේ. අද මං හිතුවා ඔයාලට පොඩි නිවාඩුවක් දෙන්න. පැය 24ක් මං කතා නොකර ඉන්නවා කියලා. 8යි. දැන් වෙලා 8යි. දැන් ඉඳන් හෙට උදේ 8 වෙනකන් මං කතා කරන්නේ නැහැ. කතා කරොත් එක වචනයකට ස්කොට් 20ක් ගන්නවා. 1 2 3. ස්කොට් 80ක් කියන්නේ හොඳ ගාණක් ඈ. අතන නවත්තමනේ. Let's start from the beginning. Oh, please. මේ එතන ලස්සන වෙලක් තියෙනවා ස්කොට් ගන්න. 50යි ගහන්නේ. පළවෙනි එකේ ඉඳලා ඩිස්කවුන්ට් එකක් දෙමු. මොකද කියන්නේ බබු? පළවෙනි එක ඈ? Sidegai. Siaparai. Sipahai. Sihayai. Siatai. Ada 28යි. 39යි. 50යි. 60ක් ගන්න දෙනවා. ඇටයි කටවන්න නගිලක හොඳයි. දැන් ඉඳන් කල්පනාවෙන් කතා කරන්න නැත. මං කියනවා වඩා හොඳම මොලේ ඇති වැඩේ. නිදියන්න දැන් පොඩ්ඩක්. ඒ හැමරණ ගිහලා අලියා එනවා කියලා තිල්ලේ එක කියන්නකෝ උතන. හදිසිය කියලා අලි පන්නේ නැහැ. තිල්නිය එක ගන්න අලියා කියලා. කේතක කොට් බලන්න. ඇදිවා තිල්ලියක් අය ඕන්නේ කරවල අරගෙන බැලුවා. මුහුද දුමිදෝ. හොගාලා පොකුනේ. අපි එනවා. හරි. හරි තිල්ලියගේ. Come on. Lisa. වීඩියෝ ගන්න Lisa. Lisa. 20යි. 50 ගන්නවද? හරි. මම නම් කියන්නේ හොඳම දේ දැන් නිදියනේ කියලා. අරලි. අරලි නේ මොන ඇහැ. දිල්ලියක යන්න. ඊ කඩේ අරගෙන. හමුදා මේක වෙඩි තියයි මෙයාට. යා දන්නේ තියෙන මන් දන්න. යකෝ මට තේරෙනවා මයි වයිෆ් කියන එක. ඒක සාර්ථක තියෙනව නීම. හමුදා වේව විදිසුදුයි නේ. ඉරියට හරවන තැන තියෙන්නේ. අන්න එතනින් නවත්තන්න අර සිංහ පාදයක් එහෙම තියෙන්නේ. ඒ කියන්නේ ත්‍රිකුණාමල පාරෙන් සීගිරිය පැත්තට දාන්න එපා. අපි එතන ඉන්නම්. හරි. වෙලකිරි බයි. හරි තාම 20යි. හරි කොහොම මේ ෆෝන් එක කට්ටයි. එදිත් සිංගිරිය අපි ඇවිල්ලා ඉන්නේ. තනියා තාම ඇවිල්ලා නැහැ. ඉස්සද. හැටක් ගහමු. හැටක් ගහමු. හැටක් ගහමු නේ. එන්න හැටක් ගහමු. හැටක්. 6. Negotiate karo.
කකුල රත් වෙලා. කතා කරන්න එපා දැන්. හලෝ තිල්ලියක්ව කතා කරව බංකෝ. තිල්ලියක්ව මේ ලෝකේ කතා කරන්නේ. හරි අපි බලන්න. මොකද? ඔයයි හැමෝම. ඔක්කොම. මෙතන. සීගිරිය. නගිනවද කියලා අහන්නේ. ඔව්. විසක් ස්කොට් ඉස්සයි. හා. ඊට පස්සේ ඉතින් ඊළඟ දවසේ චැලෙන්ජ් එක කරන්න ගන්නවා. ඒක තරහ වෙනවද? මටවා මුලින්ම සීගිරිය කියත් තේරෙන්නේ මට වගේ වචනයක් ගන්න උවමනාවට එක දිගට මම ඒක දන්නේ නැහැ වගේ හිටියේ කියලා. දැන් සීගිරියට යනවා. ඒකනේ අහුවේ. මම නිදියනවා. ඔයාගේ ස්කොට් ටික මං ගහනවා. ඔව් කතා කරන්න තු පාළුයි. ආදරේ නම් කතා කරලා ස්කොට් එකක් ගන්න. ආදරේ නල්වා දැන්. යම්. මොකද්ද? දැන් අපි ඇත්තටම ආවේ මේ හන්සීනේ මට අමාරුයි කියන්නේවත් නෑ. මට අමාරුම නම් ඉන්න. ඔම්ම සීගිරිය රක්. උන්දත් ඉතින් ගල දැක්ක ගමන් ඉක්මනට යන්න ඕනේනේ. මට නම් ගල දැක්ක ගමන් මේ කිය? එක රීල්ලක් දාන්න. මට මොකුත් තේරුන්නේ නැහැ. ඇවිදන් යනවා. ට්‍රාන්ස්ලේට්. ඉස්සරහට යනවා. ට්‍රාන්ස්ලේට්. අරගොල්ලෝ ගියානේ ඉස්සරහට. වලින් යනවා. පාරේ යනවා. ගස් තියනවා. මේ වාට මේ වටපිටාව බල බල යන්න ඕනේ. වීඩියෝ කර වීඩියෝ කන්ටෙන්ට් අරගෙන යන්න ඕන. මම එච්චරයි. මේ සුපුරුදු දේවල් නෙමෙයි මන්නේ. මට මොනවත් තේරුන්නේ නැහැ. මට අමාරුයි. මේ වටපිටාව බල බල ඇවිදගෙන යන්න. තුරුලතා. ස්වභාව ධර්ම. ගල ලොකු. ගල. ඔයා පුළුවන් තරම් ගිහින් ආයනවා. ඕකේ. ලස්සනයි. ඊ කෙලිම කැමරාව ඉස්සරහට ගිහින්. කතා කරා. මොකක්ද උනේ? දිරියක් කොච්චර ඉන්න අමාරු ඔක්කොම එක්ස්පෙක්ට් කරගෙන ඉතින් ඉෂිනියගේ තෝරන්නේ කොච්චර ලකලා ඔක්කොම ඉෂින්ට බැන්න. මට කියක් කිව්වද? වීඩියෝ ටික කියා. පහක් විතර කිව්වනේ. අතරයි. ඒක බැන්න හැබැයි. වාට නොබැරිද? A few moments later. හැබැයි තිල්නක වාට ජීවිතේ හම්බෙන හොඳම ලෙග් වර්ක්අවුට් එක මේක. ඔන්න. come on. ඒක භාගේ. හරි ඒක භාගේ.
මෙතන ඉන්නවද කාර් එකට යනවා? මෙතන හුලං එන්නේ කාර් එක. කොල්ලෝ ටික සටපට ගාලා නැගලා එන්න. කතා කරයි බං එනක මං ඉන්නම් බලන්න මේ අවිතින්න. ගිලවේ තිල්ලයක් යන්නේ නැද? අන්නේ තිල්ලයක්කේ හලෝ කිය තාත්තෙන් කල්පනා කරනවා මේ එක වචනයක රුපියල් 1000ක් දෙනවා. මොකද කියන්නේ? ඒකට ස්කොට්ටිය මං අහන්න ඔබ 1000 දීප මන් බෙදගන්න. බටර් ස්කොට් ගස්සන මේක. ඔබ මොනවද බ රුපියල් 100ක් උස්සන්නේ? බයි රුපියල් 1000කින් කරගන්න දේ රුපියල් 100ෙන් කරන්නේ. මේ පන්සලට යන්න පුළුවන් නේ? විසිනි. අපේ නෝනා පරිස්සමට ගෙනියන්න පුළුවන්. අනේ ඇති. මම නම් ෆයිනල් වීඩියෝ එකට යන්නේ. මට ඇති. මේ තියෙන සිංහපාදේ. මෙතන උඩටම නගින්න ඕනේ ෆයිනල් වීඩියෝ එකට යන්න. තියෙන්නේ බොයිස් පිදුරංගල. මම ඒ කාලේ පිදුරංගලට ගිහිල්ලා තියෙනවා. Can I recreate it? අනිවාර්යෙන් බා. තාව ශාරත් උස්සගෙන ආවේ බලන්නේ. ශාරත් බෑ කියලා වාඩි වුණා. ගොඩක් වාඩි වුණා මේ අන්තිම වතාවට වාඩි වුණා. ඒ උඩ ඇසගෙන. පවුනිවා වරම් මෙහෙම කරන්න තිබුණා. Meanwhile, මට අපි විලායකට මේ යන්නේ. එහෙමනේ කියන්න ඕනේ. ඔව්. අපි යනවා කොහෙද? මොකද රංගී එතන නම? විලා හෙවනෝල. ස්කොට් ගහලා ඉන්නේ වාට කොමන්න ගින්න බෑ. සාරුත්ත් බෑ. සාරුත් ඇදන්නේ එකේ තනි කර. අනේ. හරි මම සීගිරේ මට කවදා හරි කියන්නේ. බෑ බං බාත් දැන් යන්න අනේ. කුරුණි පොර බෑම කිව්වා. ඊට පස්සේ අන්තිමට සිංහපාද ගාවට ගිහලා එතනත් බෑම කිව්වා. මලකුරේ කතා කරන්නේ නම් ෆිට්නස් ගැන. ඔබ නැංගද මං ඉතින් ෆිට්නස් ගැන කතා කරන්නේ. ඔය ක්ලිප් එක මේ චාරත් දැක්ක ගමන් බ්ලොග් එකේ එඩිට් එකක් මම ඉවරයි අලි එක්කව පවුන්ට කෑ ගහන්නත් ගොඩක් අයින්ට ගන්න බෑ යට ඉන්නේ අక్కడ කෑ ගහන්න අම්මට සිරි හලෝ දිල්ලේ. හලෝ කියන්නේ. එයාගේ ස්කොට් ගන්න තියෙනවා සිරානේ. කියුණා තාමයි. room tour Welcome to my home. අපේ කාමරේ. අපේ අපේ කාමරේ. අපේ කාමරේ flashback. එකයි දෙකයි අට සෙරේ क्या पूरा कर रहे
උල්ලන් අනේ මම වැරදුනා මිනිස්සෙක් මට වැරදෙනවා මේක කූල් එකක් යවන් එක ඒ කීයද හිටියේ කීයකද පටන් ගත්තේ 8ට 8යි කියන්නේ 4යි 3යි 7යි පැය 7යි විනාඩි 27යි මේක නවත්තන්න චැලෙන්ජ් එක නවත්තන්න යනවා උදෙක් සතුටු උදෙසා සමෝ ගේම සංජය ජීවිතේ ඉස්සරහට යද්දී නොයෙකුත් බාධා එනවා හැබැයි වාක්‍ය බාධා ඔයාගේ ගෝල් එක පොඩ ඉන්න කට්ටිය මොතර තම්පරක් ඉන්න දැන් තිලිනී චැලෙන්ජ් එක නවත්තනවට හා කියන අය අත උස්සා මේක කරන්නේ ඔයාලා තියෙන තරහකට නෙමෙයි මං කියන්නේ ෆයිනල් චැලෙන්ජ් එක ෆේල් වුණානේ අපි ඒ ගැම්ම අරගෙන මේක දිරන්න ඕනේ මේව කියලා ලස්සනයි වල් ලොකු වැඩිමයි මම කැගිරි කියන්නේ හැමෝම මට වට්ටක් කිව්වා අපි අයිස්ක්‍රීම් ගන්න යනවා ගන්න ඇයි මේක මේක පොඩි දුබිද උඩට ඕවි කරනවා එකක් කියලා ඕ මානසික වටන කෙනෙක් උඩ ගා ගන්න බැරි වෙනවා ඔය විදිනකොට මම විදි වැවට වැව් දෙකක් තියෙනවලු හරිද එක වැවක් පොඩි වැවක් අනිත් වැව ලොකු වැව පොඩි වැවට පයින් යන්න පුළුවන්ලු ලොකු වැවට යන්න වාහනයක් ඕනලු දැන් අර මල්ලි ගියා මොකද්ද ලස්සන වැව කියලා අහන්න පයින් යන එක තමයි ලස්සන පයින් යන එක පයින් යන්න කැමතිද එන අපි පයින් අපි යමු නාලිය ගහනවා මොකක්ද කර කිව්වා නේද අන්න ඉන්නම් මට කන්න ඕන වචන දෙකක් කිව්වා අයියා කෑවත් ඒක තමයි අනේ පොඩි දා. හැබැයි කියාවනේ तू मुझको पिला देगी क्या मैं पी कर जो भी कहूँगा तू सुबह बुला देगी සීතල අතරින් ඉන්නසේ සද්දර කියන්න ඕනෑ කොහොම බෑ අන්තර පාරදිගේ
මැදට මොනවද ඉන්ජෙක්ට් කරලා. දුමිදු කන්න එක. ඒ මේකේ අඩුපාඩු වෙනවා බං. මේක බිල්ලට අලිම් ශාක බක්ෂක. මම ඇවිල්ලාම නියන් ගොඩ. අර අනිදු අලි ඉන්නේ. කතා කරපු එකට ස්කොට් 10ක් ගන්න ඕනේ. ඒකට කතා කරන් දෙන්න. ඔයත් නින්දෙන් කියවන්න එපා. හලෝ කොහොමද? අටයි. යේ. ආ? 200 ගණන් නෙයි ගහුවේ ඔක්කොම. යේ! මගේ පැය 24 ඉවරයි. මෙතනින් එහාට අපේ යාළුවෝ ටික ඔක්කොටම මගේ කටහඬ අහන්න පුළුවන්. මට කතා කරන්න පුළුවන්. නෙගිටින්නේ මට මගේ කටහඬ නැතුව පොළොවේ නේද හිටියේ. හරි හිර හිත ඇතුලේ ගොඩක් දේවල් හිර වෙලා තිබ්බා මගේ මේ වෙලාවේ. හරි සැහැල්ලුයි. කතා කරන්න හම්බුනෝ මේ හක්කු ඔක්කොම රිදෙනවා. අයි කට්ට තද කරගෙන ඉඳලා අයි මුකුත් කතා කරන්න බෑ. කතා කරොත් ස්කොට් ගහන්න වෙනවා. අම්මා අමාරුවෙන් මේ ජීවිත කාලය ගෙව්වේ. ඉතින් ඔය විදිහට තමයි අපේ vlog එක ඉවර වෙන්නේ. මෙහෙම දැන් අපි යනවා කොළඹ, ශාරදල යනවා නුවර. අදට අපි ගිහින් එනවා පරිස්සමට ඉන්න. අපි මෙහෙම යනවා කොළඹ. එහෙනම් හැමෝටම බයි බයි.